තමයි welcome back to my YouTube channel. මේක මම Peach After Rain YouTube channel එකේ දාන first video එක. ඉතින් බලමු මේ video එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් ළමයි මම හිතුවා මේ සැරේ vision board එක හදන්න. හේතුව 2025 අවුරුද්දේ මට ගොඩක් achievements තිබ්බ අවුරුද්දක්. හැබැයි මම මේ දේ කරනවා මේක මෙහෙම මේ කාලෙ වෙද්දි කරගන්නවා කියලා කිසිම plan එකක් තිබුණ අවුරුද්දක් නෙවෙයි. අර නිකන් ඔහේ ගෙවිලා ගිය අවුරුද්දක්. හැබැයි මට හිතුණා 2026 අවුරුද්ද මට ටිකක් මං ගැන focus කරලා මගේ targets achieve කරලා මං වෙනුවෙන් වැඩ කරන්න ඕනේ කියලා. ඒක නිසා මං හිතුවා vision board එකකින් පටන් ගන්න. vision board and journaling දෙකම කරන්න කියලා හිතුවා. මට හිතුණා ඒක good step එකක් වේවි කියලා අලුතෙන් පටන් ගන්න. ඉතින් අද මාත් එක්ක vision board එක හදමු. බලමු ළමයි මම මොනවද ගත්තේ කියලා vision board එක හදන්න. මුලින්ම මම මේ canvas එක ගත්තා. මේක මේ අර painting වලට use කරන canvas එකක්. මේක 30 × 40 cm size එක. එතකොට cost වුණා රුපියල් 595ක්. මේකේ ළමයි එක එක size වලින් එක එක prices වලට තිබුණා. මේක අර පොඩි මේකක් නෙවෙයි ලොකු මේකක් නෙවෙයි සාමාන්‍ය size එක. ඊට පස්සේ මම print outs එක ගත්ත මට ඕන pictures වල. ඒ ටික තමයි ගත්තේ. ඉතින් මේ ටික අලවලා හදන්න තමයි තියෙන්නේ. කලින් ළමයි මම journal එක හැදුවා. journal එක හදද්දි මම mini version එකක් හැදුවා vision board එකේ. So it will be help for me මේක ලොකු එක හදනකොට. ළමයි මේක තමයි මම journal එකට හදපු vision board එක. මේකම ටිකක් ලොකුවට තමයි board එකේ හදන්න යන්නේ. මේ පොත ළමයි මේ Harry Potter book එකක්. මේක දැම්මට පස්සේ මගෙන් ගොඩක් අය ඇහුවා මේක කොහෙන්ද ගත්තේ කියලා. මේක මට gift එකක් හම්බෙච්ච එකක්. මේක Miniso එකේ තමයි තිබුණේ. මම ගොඩක් Harry Potter fans ලා හොයාගත්ත මේ පොත දාලා. So for the Harry Potter fans you can buy this from Miniso. හරි ළමයි ඔය ටික තමයි කියන්න තියෙන්නේ. දැන් අපි පටන් ගනිමු vision board එක හදන්න. මුලින්ම මේ pictures ටික කපා ගන්න ඕනේ. ඒ ටික කපා ගමු ඉස්සෙල්ලා. ළමයි මම කොහමරි 4:08 විතර තමයි මේක කරන්න පටන් ගත්තේ. දැන් තමයි වෙන්නේ. දැන් වෙනවා 7:40යි. So I'm done with this. So this is the final look. මේ තමයි vision board එක ආවේ. අර mini version එකේ තිබ්බ විදියට ඒ විදියටම ගන්න බැරි වුණා. ඒ ටිකම තමයි include කළේ. ඒ වුණාට අර ඒ විදියටම ඒ appearance එකෙම ගන්න බැරි වුණා. මොකද ඉඩ balance කරගන්න ඕන නිසා. So this is my vision board for 2026. So that's it for today's vlog. See you guys in the next video. Bye bye.